බ්ලඩ් ප්‍රෙෂර් එක චෙක් කරාට පස්සේ 120යි 80 තිබ්බා කියලා. ඒ කියන්නේ නෝමල් කියලා. ඔයත් බොන බෙහෙත් ටික නවත්තලා දැම්මද? එහෙනම් සමහරට ඔය සෙල්ලම් කරන්නේ නිහඬ මාරයෙක් එක්ක. අපි කියනවා මේ සයිලන්ට් කිලර් කෙනෙක් කියලා. එහෙම වෙන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? ජාත්‍යන්තර වෛද්‍ය මාර්ගෝපදේශ වලට අනුව, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ගයිඩ්ලයින්ස් වලට අනුව හයි බ්ලඩ් ප්‍රෙෂර් එහෙම නැත්නම් අධිරුධිර පීඩනය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම හොඳ කරන්න අමාරු ලෙඩක්. ඒ කියන්නේ ඒක පාලනය කරන එක තමයි වෛද්‍යවරු හැටියට හැකියාව තියෙන්නේ. ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වුණේ ඔයා බීපු පෙත්ත නිසා. සමහරට දින කිහිපයක් මේක නැවැත්තුවාට පස්සේ ආයෙත් ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන්. අපි මේකට කියනවා රිබවුන්ඩ් හයිපර්ටෙන්ෂන් කියලා. කනගාටු වෙන උනත් කියන්න වෙනවා ලංකාවේ අංශභාගය හැදෙන රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයකට එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ තමන්ගේ හිතුමතේට බෙහෙත් නවත්තපු හින්දා. ඒ හින්දා කරුණා කරලා තමගේ වෛද්‍යවරයා නිසි උපදෙස් ලබා දෙනකන් ප්‍රෙෂර් බෙහෙත් එක තනියවම නවත්තන්නට එපා. මේ වගේ වැදගත් වටිනා තොරතුරු දැනගන්න අපිව ෆලෝ කරලා තියන්න. රිමාඩ් වෙලාවක ඇවිල්ලා මේ වගේ වැවක් දිහා ඉතින් බලන් ඉන්න තියෙනවා නම් කොච්චර හිතට සැනසීමක්ද නේ.